පදමානවක ජාතකය. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරමින් සිටින කාලයේ එතුමාගේ අගබිසව අයථා සම්බන්ධතාවල යෙදී ස්වකීය චරිතය කිලුටු කරගනිමින් ජීවත් වූවා. මෙම සම්බන්ධතා සහ බිසවගේ කල්ක්‍රියාව ගැන ආරංචි වූ රජු ඈගෙන් ඒ පිළිබඳව විමසා සිටියා. ආවෝ හිමියනි, මේ සාමුසාවක් පැවසීමට තරම් කෙනෙක් මේ මාලිගාවේ සිටිනවාද? මට සෑහෙන්න දෙනෙක් මේ ගැන පවසා තිබෙනවා. එම නිසයි මම ඔබෙන් තව දුරටත් විමසා සිටින්නේ. හිමියනි, ඒ සියල්ලම බොරු. මේ හිමියනි, මා ඔබට මුසාවක් පවසන්නේ නම් මා මියගිය පසු අන්න අර අශ්වයාගේ මූණ වගේ යක්ෂණියක් වෙලා ඉපදෙන්න ඕන. බිසවුනි, තමන් ගැන එසේ දිවුරීමට ඔබට බිය නැද්ද? මම නිර්දෝෂයි ස්වාමීනි. මට ඇවැසි වන්නේ මම ඔබතුමාට බොරුවක් නොකියන බව ප්‍රකාශ කිරීමටයි. හොඳයි, මම ඔබ විශ්වාස කරන්නම්කෝ. ඔබතුමා සහ මා බිඳවීමට කවුරුන් හෝ විසින් මෙවන් මුසාවාද පතුරනවා විය හැකිය. ඔබතුමායි කිසිවක් විශ්වාස කරන්න එපා හිමියනි. මෙසේ රජු රවටා තරුණ පුරුෂයින්ගේ අනියම් පහසේ ගිලී ගිය බිසව කාලය ඇවෑමෙන් මරණයට පත් වූවා. මරණින් පසු ඈ සාප කළ ලෙසම අශ්ව මුහුණ සහිත යක්ෂණියක්ව ඉපිද වෙසමුණි රජුහට වසර 12ක් තිස්සේ දරදිය අදිමින් ජීවිකාව සරහා ගත්තා. වසර 12 අවසානයේ වෙසමුණි රජුරුවන්ගෙන් නිදහස්ව යාමට ඇයට අවස්ථාව ලැබුණා. පස්වාන් දහසකට අවසර රජතුමනි, වසර 12 තිස්සේ ඔබතුමාට සේවය කළ කාලය අහවන මට යෑමට අවසර දෙනු මැනවි. හොඳයි යක්ෂණිය, ඔබ හොඳ කල් ක්‍රියාවෙන් සිටිමින් ඔබේ වැඩ කොටස අපූරුවට කරනු ලැබුවා. රජතුමනි, මට වරයක් ලැබෙනවා නම් යහපති. එසේනම් බරණැස් නුවරට නුදුරු මහවනයේ දිගින් 30 ගව්වක්ද පළලින් 5 ගව්වක්ද මම ඔබට සීමාවක් ලකුණු කර දෙන්නම්. එම සීමාවේදී ඔබට හමුවෙන ඕනම සත්වයෙක් මරාගෙන කෑමට ඔබට අවසරය හිමි වෙනවා. එය නම් කදිම වරමකි. ඔබතුමාට බොහෝ පින්. ගාතන්නේ නැතුව විගහට ඔය ගැල් ටික දක්කපල්ලා. වෙලාවට නුවරට යාගන්න බැරි වුණොත් මේ බඩු ටික විකුණ ගන්නත් බැරි වෙනවා. මේ වෙළඳතුමනි, මට නිකන් අමුත්තක් දැනෙනවා වගේ. අමුතුම අද්භූත නිහඬ වනාන්තරයක් මේක. ඒක තමයි කියන්නේ. ඉක්මනින් යමල්ලා. කොහොමත් මහවනේ මැද ප්‍රමාද වීම ඇඟට ගුණ නෑ. අනේ දෙයනේ විනාසයි. මං කොට වුණා නේද? මට නම් මම ඉවරයි. අනේ එපා.
මේ වගේ ඇනිමේෂන් හදන්න ඔබත් කැමතිද? ලංකාවේ ප්‍රථම වතාවට අපගේ සුන්දර සිංහල ජනකතා, ජාතක කතා සහ ඉතිහාස කතා 3D ඇනිමේෂන් තාක්ෂණයෙන් ජීවමාන කරමින් YouTube මාධ්‍ය තුල පෙරලියක් ඇති කළ ලපටිසිනා ස්ටුඩියෝ YouTube නාලිකාව වෙතින් ගෙනෙන 3D ඇනිමේෂන් පාඨමාලාව දැන් ආරම්භුණා. සිංහල මාධ්‍යයෙන් වයස් භේදයකින් තොරව හැදෑරිය හැකි මෙම පාඨමාලාව සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. වීඩියෝ පාඨමාලාවක් ලෙස ඔබේ ස්මාර්ට්ෆෝන් එකෙන් උනත් නැරඹිය හැකි පරිදි මෙම පාඨමාලාව සකසා ඇති අතර සම්පූර්ණ පාඨමාලාව රුපියල් 5000ක් වැනි පුංචි මුදලකට ඔබට ලබාගත හැක. වැඩි විස්තර සඳහා ඔබගේ නම සඳහන් කර තිරේ දිස්වන අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න. ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන යා හැකි රැකියා රාශියක් ඇති මෙම 3D ඇනිමේෂන් ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු වී ඔබේ අනාගතයේ ජය ගැනීමට අදම අප හා එක්වන්න. ලපටිසිනා ස්ටුඩියෝ. යක්ෂණිය වෙලෙන්දාව රැගෙන සිය ගුහාව වෙත ගියේ ඔහුව මරා අනුභව කිරීම සඳහායි. යක්ෂණියක් වුවත් හැඟීම් දැනීම් දැනෙන අයෙක් නිසා මෙම කඩවසම් පුරුෂයාව දැකීමෙන් ස්පර්ශයෙන් යක්ෂණියට මේ වෙලෙන්දාව මරා කන්නට සිතුන සිතුවිල්ල වහා වෙනස් වී රාගී සිතක් පහළ වූවා. මොහුව මරා කෑම උචිත නැති බවක් හැඟේ. මාහට මොහු සමග ජීවත්වීමට තිබේ නම් කදිමයි. අනේ දෙයනේ, මේ නම් මගේ අවසානයයි. මේ යක්ෂණීය වෙසෙන විමානය විය යුතුයි. දැන් ඉතින් මාට මැගෙන් බේරී පලා යාමට නොහැක. මෑ ටිකෙන් ටික මාව මරාගෙන කාදමනු ඇත. අහෝ දෙවියනේ. තොපට බඩගිනි ඇති නේද? මේ පළතුරු ටික කන්න. මං හවසට එන විට නුඹ කන්නට කැමති දේවල් රැගෙන එන්නම්. මේ ඇයි? අනේ මට මුකුත් ඕනේ. අනේ මට යන්න දෙන්න. ඇයි තොප මා සමග වසන්න කැමති නැද්ද? තොප ඉතා කඩවසම්. මා මේ පමණ කල් සෙව්වේ තොප වැනි පුද්ගලයෙක්. දෙයනේ, මේ මොකද්ද මේ වෙන්නේ? මේ යක්ෂණීය උපතුවෙන්වත්ද? මේ ගල්ලෙන ඇතුලේ බෙතුවක් කල්මා බොහෝ පාළුවෙන් විසුවේ. මෙතැන් පටන් මේ ගල්ලෙන අපගේ ප්‍රේමයෙන් පිරී ආවි. යක්ෂණිය වෙලෙන්දා කෙරෙහි ආශාක්ත වී සිටියා. වෙලෙන්දා යක්ෂණියට ප්‍රේම කරන්නවත් ඇය හා අඹුසැමි ඇසුරක් තබා ගැනීමට සිහිනකින්වත් සිතා නොසිටියත් අවසානයේ වෙලෙන්දාගේ අඹුව බවට යක්ෂණිය පත් වූවා. මේ සම්භෝගයේ ප්‍රතිඵලයක් ලෙස වෙලෙන්දාට දාව යක්ෂණිය ලස්සන මනුෂ්‍ය පුතෙක් බිහි කෙරුවා. එසේ පුතෙක් වී ඉපදුනේ අප මහා බෝධිසත්වයෝයි. නමින් පදමානවකයි. යක්ෂණිය සැමියා සහ දරුවා ගල්ලෙනේ දමා ඔවුන්ට ආහාරපාන සොයාගෙන ආවා. යක්ෂණියගේ ආදරය රැකවරණය ලබමින් දරුවා කෙමෙන් ලොකු මහත් වී තේරෙන වයසට එළඹෙද්දී
ඔහුට යක්ෂණිය සහ පියාගේ වෙනස තේරුණා. පියාණනි, මා ඔබෙන් අහන්නමයි හිටියේ. අප දෙදෙනාම එක සමාන රූපයෙන් යුතු වුණත් අපේ මෑණියන් වෙනස්. ඒ මන්ද? පුතුනි, ඔබේ මව යක්ෂණියක්. දවසක් මා වෙළඳාමෙහි යද්දී ඇය මාව පැහැරගත්තා. එතැන් පටන් මා මේ ගල්ලෙනේ සිර වෙලයි සිටින්නේ. පුතාත් නොලැබුණා නම් මගේ ජීවිතය කෙසේ ගත වෙයිද කියා මාහට සිතාගත නොහැකි පුතුණුවනි. දෙවියනේ, එතකොට ඇය ආහාරයට ගන්න මොනවද? ඇය ආහාරයට ගන්නේ මිනීමස්, බොන්නේ ලේ. යක්ෂයින් සහ මිනිසුන් කිසිදා පෑහෙන්නේ නැත පුතුණුවනි. ඔබ කියන්නක් නිවැරදි. ඉතින් ඇයි අපි තවත් මේ ගල් ගුහාවක සිර වී සිටින්නේ? අපි වහාමින් පලා යමු පියාණනි. ඔබ මීට කලින් පලා යාමට උත්සාහ කරේ නැද්ද පියාණනි? උත්සාහ කරා. ඒත් ඔය ගල් දොර විවර කිරීමට අපට බෑ පුතුණුවනි. එය කළ හැක්කේ ඇයට පමණයි. මාය කරන්න. අපි දැන්ම වහා පිටවෙමු පියාණනි. මොනවා? අදාගන්නත් බෑ. ගල් දොර ඇරුණා නේද? පදමානවක කුඩා වුවත් තම මව වූ යක්ෂණියගෙන් උරුම වූ කාය ශක්තියේ බලයෙන් ගල්ලෙනේ දොර විවර කරනු ලැබුවා. වහා පියපුතු දෙදෙනායින් පලා ගියා. ගල්ලෙනට ආපිට පැමිණි යක්ෂණිය පියා සහ පුතු ලෙනේ නොමැති බව දැනගෙන ශෝකයෙන් වහා ඔවුන් සොයා ගියා. වන මැදදී ඔවුන්ව සොයා ගැනීමට ඇයට හැකි වූවා. මට රහසින් තොප දෙදෙනා කෙසේද මේ ලෙනෙන් පලා යන්නේ? මින් මතු ඊය කෙසේවත් කරන්න සිතන්නවත් එපා. යක්ෂණිය පුතාට ඇති සෙනෙහස නිසාම වෙන යමක් පැවසුවේ නැහැ. ඈ පෙර පරිදිම සැමියා හා දරුවා වෙනුවෙන් ඇගේ යුතුයකම් ඉටු කළත් පදමානවක පුතු නිතර සෝදිසියෙන් හිටියේ ගල්ලෙනෙන් පිටවන දවසක් ගැනයි. මෑණියනි, ඔබට අයිති දෑ මටද අයිති වනව නේද? එසේ පුතනුවනේ, මේ ගල් ගුහාව, මේ වනාන්තරය, මේ හැම දේම මගේ පුතුටත් අයිති. මෑණියනි, මේ වනාන්තරය මටද අයිති නම් මේ මහවනේ ඔබට අයිති සීමාව කොතරම් දැයි මට දැනගැනීමට අවශ්‍යයි. මේ දේවල් ගැන මගේ පුතු උනන්දු වීම ගැන මට හරි සතුටුයි. ඉන්න මම පුතුට කියන්න. යක්ෂණිය ඇගේ බලය වළංගුවන වනයේ සීමාව තම පුතාට පැවසුවා. එය දැනගත් පදමානවක සහ පියා යක්ෂණිය ආහාර සොයා ගිය අවස්ථාවක නැවතත් ගල්ලෙනින් පිට වී එක්තරා ගඟක් අසලට පැමිණියා. පියාණනි, මේ පෙනෙන ගඟෙන් මෑණියන්ගේ සීමාව අවසන්. අපි ඉක්මනින් මේ ගඟින් නිතර වෙමු. එවිට අපගේ මෑණියන්ට කෙසේවත් අපව සොයාගත නොහැකි. ඔය බලාගෙන පරිස්සමෙන් පුතේ. මේ ගඟ ගැඹුරු නෑ පියාණනි. ඉක්මන් කරලා එන්න. විනාශයි පුතේ. අර බලන්න. බිය වෙන්න එපා පියාණනි. ඇයට දැන් කිසිම දෙයක් අපිට කළ නොහැකි. අනේ මගේ රත්තරන් පුතේ, ඇයි ඔහොම මාව දාලා යන්නේ? මම මොකද ඔය දෙන්නට කරපු අඩුව? මෑණියනි, යක්ෂයන්ට සහ මිනිසුන්ට කවදාවත් එකට වාසය කළ නොහැකි මෑණියනි. ඒත් මං කවදාවත් ඔයගොල්ලන්ට වැරද්දක් කළේ නෑනේ පුතේ. මම හැමදේම අඩුවක් නැතුව කළානේ මගේ පුතේ. අනේ යන්න එපා දෙයෝ. අනේ ආපහු එන්නකෝ. ඔබට පෙනුනේ නැතත් පියාණන් සහ මම මෙතෙක්කල් ගල් ගුහාවක සිරවී ගත කළේ මහා කටුක කාලයක්.
දැන් හෝ අපමින් පිටව යා යුතුයි මෑණියනි. පුතා ඔය කියන පරිදි මිනිසුන් සමග විසීම ලේසි පාසු කාර්යයක් නොවේ. ඒ සඳහා ගොඩාක් දේවල් ඉගෙන ගන්න වෙනවා. 12 වසරක් ගත වූ සොරකමක වුවත් සොරුන්ව අල්ලාගත හැකි මන්තරයක් මා සතුයි. එය හෝ ඉගෙනගෙන යන්න මගේ පුතේ. අනේ මෙගොඩට එන්න පුතේ. නැහැ මෑණියනි. ඔබ තැන සිට මේ මන්තරය කියන්න. මම ඉගෙන ගන්නම්. එසේනම් සිත එකඟ කරගෙන මේ දෙස හැරී වැඳගෙන ඉන්න මගේ පුතේ. අනේ මගේ රත්තරන් පුතා නැතුව කොහොමද වගින්න දෙයනේ. අනේ මං කොහොමද මේ දුක දරාගන්නේ. මගේ පපුව. මෑණියනි. අනේ මෑණියනි. අනේ මෑණියනි. පුතේ පුතේ මන්තරයත් රැගෙන කුමරු පිටව යන මොහොත යක්ෂණයට දරා ගන්න නොහැකි වූවා. දාරක ස්නේහයෙන් ඇගේ පපුව පිරී ගොස් තිබුණි. ඒ දරුදුක දරාගත නොහැකිව යක්ෂණිය ලය පැලී මිය ගියා. වසර 12කට ඉහතදී සිදු වූ සොරකමක වුවත් එම සොරාගේ පියවර සටහන දකිමින් එම පියවර සටහන ඔස්සේ ගොස් සොරාව හසු කර ගැනීමේ චින්තාමණී නම් වටිනා මන්ත්‍ර ශාස්ත්‍රය තම මවගෙන් ලබාගත් පදමානවක පියාත් සමග බරණැස් නුවරට ගොස් රජතුමාව හමු වූවා. එසේ ගොස් තමා සතු ඇති හැකියාව රජුට පැවසුවා. තොප කියන්නේ වසර ගණනාවක් ඉක්ම වූ සොරකමක වුවද සොරු නල්ලා දිය හැකි බවද? එසේ රජතුමනි. කද්දිමයි. එසේ නම් තොපව අද පටන් මා මේ මාලිගාවේ සේවයට බඳව ගන්නවා. රජු පදමානවක මාලිගාවේ සොරු අල්ලන කාර්ය වෙනුවෙන් බඳවා ගත්තා. මසුරන් දහසක වැටුපකුත් ගෙව්වා. මෙසේ කාලය ගත වී යද්දී රාජ පුරෝහිත දිනක් රජුට මෙසේ පැවසුවා. මේ රජතුමනි අර කොළුව හොරුවල්ලන්න දන්නවා කීම නම් මට සැක සහිතයි. මේ ප්‍රමණ කාලයකට මාලිගේ කිසිම සොරකමක් සිදු නොවූ බව දැනගෙන බොරුවක් වංචාවක් කරනවා වෙන්න බැරිද? ඔබතුමා ඌට නිස්කාරණේ වැටුප් ගෙවනවා යයි මට හැඟේ රජතුමනි. එය නම් ඇත්ත තමයි පුරෝහිත. ඒත් සොරකමක් නොවී සොරුන් වල්ලන්නේ පවසන්නේ කෙසේද? රජතුමනි මෙහි සත්‍ය අසත්‍ය බව බලා ගැනීමට නම් අපම සොරකමක් සිදු කළ යුතුය. ඒ කෙසේද? අප දෙදෙනා විසින් මහා භාණ්ඩාගාරය සතු වටිනාම ආභරණ පෙට්ටියක් සොරකම් කර මගුල් පොකුණේ සඟවා මොහුට කියවු සොරු අල්ලා දෙන ලෙස. බලමුකෝ මොහු හොයාගනීද කියලා. අගේ පුරෝහිත, අපි හොඳින් සැලසුම් කරලා හොරකම කරමු. ඒකත් විනෝද ජනක වැඩක් වෙයි. කද්දිමයි පුරෝහිත, කද්දිමයි. එදින රාත්‍රියේ රජතුමා සහ පුරෝහිත එක්ක භාණ්ඩාගාරයේ සතු වටිනාම මැණික් ආභරණ පෙට්ටියක් රැගෙන මාලිගාව වට 3 වරක් ගමන් කර නැවත වෙනත් දොරකින් භාණ්ඩාගාරයට ඇතුළු වී එහි කවුළුවකින් ඉනිමගක් දමා බැස මගුල් උයනේ පොකුණ පතුලේ පෙට්ටිය සැඟවුවා. පසුදා උදෑසන සොරු සහ නැති වූ ආභරණ සොයා දෙන ලෙස පදමානවකට පැවරුවා. මේ මහා සොරකම අල්ලා ගන්න අයුරු දැක බලා ගැනීමට රටේ ජනතාව මාලිගාවට එක් රැස් වූවා. මේ
මේ කුඩා කොල්ලද සොරුවල්ලනවා යයි කියන්න. මන්නං හිතන්න මොහුට එවන් හපන්කමක් කළ හැකි කිය. හැබැයි ඉතින් එය කළ නොහැකි වුණොත් රජු කොල්ලගේ හිසගසා දමයි. වටිනා මැනික්කාබරණ පෙට්ටියක්ලු හොරුගෙන හින්තියෙන්නේ. අයියෝ ඔහොම දෑවෙද්දි මාලිගාවුනත් ඉදිරියට හොරු අරන් යන්න බැරි නැහැ. පද මානවක මුලින්ම තම මව සිහිකොට වැඳ නමස්කාර කිරීමෙන් අනතුරුව රාජ්‍ය භාණ්ඩාගාරයට පැමිණියා. මන්ත්‍රය ජප කරමින් සොරුන්ගේ පියවර ඔස්සේ ගොස් සියල්ලම පුදුමයට පත් කරමින් පදමානවක පොකුණේ සඟවා තිබූ ආභරණ පෙට්ටිය සොයාගත්තා පමණක් නොව සොරකම සිදු කරේ රජු සහ පුරෝහිත බවත් දැනගත්තා. මෙන්න රජතුමනි නැති වූ ආභරණ පෙට්ටිය. අහා කද්දිමයි එසේනම් ඔබේ හොයාගත්තා. රටවැසියනී අපි නැති වූ ආභරණ පෙට්ටිය සොයාගත්තා. හොඳයි අපිට දැන් පවසන්න කවුද මේ සොරකම කළේ කියා. ඔබ සේවයට බැඳුනේ සොරුම් අල්ලා දෙන බව කියනොවේ. එහෙනම් කියව. එසේ අපහටත් කියව ඔය සොරාව අපි මේ නුවරින්ම පන්නාදනිය යුතුයි. සොරුන්ගේ නම් අවශ්‍ය නෑ රජතුමනි. බාණ්ඩය ලැබුණනේ. නෑ. ඔබ අපට කීවනේ සොරුන් කවුදයි පවසන බව. වහා කියව. රජතුමනි සොරුන් කවුදේ දන්නා අය දන්නා නිසා මා සිතනවා එය පලක් නැති බව. කිමද පලක් නොවන්නේ? පලක් තියෙනවා. කියව වහා කියව. කවුද දන්නේ? ඔබම ආභරණ පෙට්ටිය සොරකම් කර සංගවා බොරුවට සොයා දුන්නද කියලා. මේ අනුවන රජු සහ පුරෝහිත දිගින් දිගටම සොරුන්ගේ නම් පවසන ලෙස කිව්වත් පදමානවක යට කැමති වූයේ නෑ. අවසානයේ පදමානවක උපහැරණ කතා කිහිපයක් ගෙනහැර දැක්වුවා. එම උපහැරණ කතාවලින් සොරු තමන් වග පදමානවක දන්නා බවත් එය කීමෙන් තමන්ට සිදුවෙන්න යන විනාශයක් පුරෝහිතට නම් වැටහුණා. හැබැයි ඔවු නේද? බඩු ලැබුණ නම් සොරුන්ගේ නම් වලින් පලක් නැහැ නේද රජතුමනි? නැත. එය දැනගැනීමට අවශ්‍යයි. අවශ්‍ය නැති බවක් මාහට හැඟී රජතුමනි. නිශ්ශබ්ද වනු පුරෝහිත. මෙතරම් වෙලා පදමානවක පැවසුවේ බොරු. ඔහු දන්නේ නැහැ සොරු කවුද කියලා. එසේ රජතුමනි අපි සිතන්නෙත් එලෙසින්මයි. වහා සොරු කවුදයි අපට කියවා. රජතුමනි මා සොරුන්ගේ නම් පැවසුවහොත් මෙතන ලොකු විනාශයක් සිදුවීමට නියමිතයි. නැත. පැවසුවේ නැතිවුණොත් ඔබට නම් විනාශයක් සිදුවනු ඇත. ඒ නිසා වහා සොරුන්ගේ නම් කියව. මෙච්චර සඟවන්නේ නම් මට පෙනෙන්නේ තා තමා මේ සොරකම කළේ කියා. රජතුමනි සොරුන් කවුදැයි ඔබ දන්නවා. නිකරුණේ මට චෝදනා කරනවා නම් මාහට තවදුරටත් මෙය සඟවාගෙන සිටිය නොහැකි. එසේනම් කියව. නගරවැසියනි එසේනම් හොඳින් අහගන්න. මේ සොරකම සිදු කළේ රජු සහ පුරෝහිතයි. මොනවා මේ තරම් සොරකමක් කර ඇත්ති මොවුන් දෙතකොට. නැත. මම කිව්වා දැන් ඉතින් විනාසයිනේ. ඇයි රජුනි එපා කීව දේම කළේ? මේ කරදරේ මව පැටලුවේ තොපයි පුරෝහිත. කවුද දන්නේ දෙයියනේ මෙහෙම දෙයක් වෙයි කියලා. රටවැසියනි මේ අහන්න පදමානවකගේ හැකියාව පරීක්ෂා පණ බේරගෙන දුවමු. කෝප වූ රටවැසියන් එක්ව රජු සහ පුරෝහිතට එල්ල කළ ගල්මුල් ප්‍රහාර වැදී දෙදෙනාම මරණයට පත් වූවා. අවසානයේ පදමානවකට රජකම ලැබුණා. කාමය වර්ධවා හැසිරීම,
බොරුවට දිවුරීම සහ අනුන් නැසීමට තැත්කිරීමේ පළවිපාක ගෙනහැර දැක්වූ මෙම පදමානවක ජාතක කතාවේ පදමානවකගේ පියා ලෙස එම භවයේ ඉපද සිටියේ සුද්ධෝදන රජතුමාය. පදමානවක පුතු වූයේ අප මහා තිලෝගුරු බුදුරජාණන් වහන්සේය.